වෙලෝනා නිවසින් සුමුදු ලදරු සමකට ඉතාමත් සරිලන නිෂ්පාදන පෙළක්. වාහනයට උත්තරේ දැන් සෙන්ට්‍රල් ෆයිනන්ස් වෙතින්. කවුරු කොහොම කිව්වත් මොන පවුරු වලලු බැන්දත් වෙන්න තියෙන දේ වෙනවා නවත්තන්න බෑ. හීනවලට ගිහින් එන්න කෙටි පාරක් නෑ. පාට ඇති පදන් තවරපු චාටු බස් නිසා රැවටුණු ජීවිතේ ඉතින් ආයේ වරද්දන්න බෑ. වනාත වනා බොරුවට සිනාසෙන එවුන් වෙනුවෙන් ඇහි කොනකවත් එලන්ඩ කිඹුල් කඳුළු නෑ. පාට කුරුල්ලෝ වරලසක පෝෂණීය ආරක්ෂකයා සොබාසිලෝන් long and strong shampoo. මදල් කොහෙද උඹලා ගියේ කඩිමුඩි? අපි ගියා මදල් මුගේ ෆියුචර් එක බලන්න. මට තේරුන්නේ නැහැ. මදල් ෆියුචර් එක අනාගතේ මුගේ අනාගතේ බලන්න ගියා. මුගේ අනාගතේ ඉතින් වෙන කවුද? අර ගඟුලි තලගුලි යන්නේ යා බලන්න ගියා. මේ ගඟුලියාගේද ගියේ උදේම? මොකද නෑට මුගටියා මතක් වුණේ එකපාරටම? නෑ මේ මුගටියලේ ගෙදරින් පොඩි පණිවිඩයක් එවලා තිබ්බා මේ ඇවිල්ලා යන්න කියලා. ඒකයි ගියාම. අපි යන දේවල් එක මට කියලා යන්න එපාය. දැන් මොකටද උඹලා රෙන්ඩ කිව්වේ? එහෙම ඉතින් මේ මොකද්ද කියලා මට තේරෙන්නේ නෑ. ගියාට පස්සේ අර උන්ගේ අර පරණ තැටියම ප්ලේයර් එකට දැම්මා. මොකක් ගැනද? මගුල ගැන? ඒ හවුස් එකේ මදර් කොහොමත් ඉතින් එකම ට්‍රැක් එකනේ ප්ලේ වෙන්නේ. කැතල්ලේ ඇති වූ කිරිල්ලේ වගේ දෙමාපියන් සෙවනේ ගගා ජීවන් ඩඩයි FM නාලිකයි ගඟුලි තලගුලිව මැද තියාගෙන ඔය වෙඩින් සෝං එක කියනවා. දැන් මේ සැරේ උඹලා මොන බොරුවක් කියලාද පණ බේරගෙන ආවේ කියපල්ලකො මට? බොරු කිව්වේ නෑ මම ඇත්ත කියලා ආවේ. මොකද? මදරට කියන්න මදර අද තමයි ගඟුලි තලගුලිට අපේ බ්‍රදර්ගෙන් හරියට කන්ඩිෂන්ස් ටිකක් වැටුනේ. මට තේරෙන්නේ නැහැ උඹලගේ ඉංග්‍රීසි කුණු හරප. දැන් උඹ ගිහින් රණ්ඩුනාද? ඒ කියද සුබඩකට පිටත් වෙන්න හිටියේ. නෑ මම රණ්ඩුන්නේ නෑ අම්මා. මම එයාට කිව්වා මම ඒ කියන්නේ එයාට මාව කසාද බඳින්න ඕන එයා මොනවාද කරන්න ඕනේ කියලා මම එයාට පැහැදිලිව කියලා ආවේ. අර කතාවක් තියෙනවනේ නොකෙල්න වෙදකමට කෝදු තෙල් හත් පට්ටේකුයි තා ඩිංගකුයි ඕනේ කියලා. උඹලේ කසාදෙත් ඕන් ඔය වගේ. නෑ අම්මා දැන් මෙච්චර දවසක් මට නීති ගෙනාවේ එයානේ කසාද බඳින්න ඕනේ කියලා මම අද එයාට නීති දැම්මා. නැතුව මේක කරන්න බෑ. ගෑණියෙකුට උනත් මේ උගුණට වැඩිය නටන්න දෙන්න හොඳ නෑ. බලය අපේ අතට ගන්න ඕනේ. මම මෙහෙම වැනි හිටියොත් ඔය ගෑණිව කවදාවත් මට්ටු කරන්න හම්බෙන්නේ නෑ මට. මේ අපි බන්දන් මෙතන වැනි ඉන්නේ නැතුව ඉක්මනට රෙඩි වෙලා යන්නේද? නැත්තම් බං අද මේ වෙහිකල් එක සේල් කරන වෙලාවේ අපි දෙන්න එතන හිටියේ නැත්තම් එහෙම වැඩිපුරම බර ඇද්ද ගොන්නු දෙන්නගේ අඩුපාඩුව දැනෙන්න පුළුවන්. ඒකයි. ඔව් මේ තේ එකක් එහෙම බීලා ටක් ගාලා යමු යන්න. හරි. Zainab? Zainab? Vishaka? Vishaka? Zainab?
අපි ප්‍රසාද් කතා කරනවා. ඒ දන්නේ. හෙලෝ ප්‍රසාද්. ජයනාත් ඔයගොල්ලෝ කොහේ හරි ගමනක් ගිහිල්ලාද? මේ අපි ප්‍රසාද් මේ පන්සලට ගිහින් එන ගම. තාත්තා පොඩි වෙලාවකින් ගෙදරට එනවා. නෑ මම්මි ඔයාලා ගෙදර ආවා. ගෙදර කවුරුත් නෑ ඒකයි මම කෝල් කරේ. අයි කොසාත් මොකක් හරි වමනාවකටද ආවේ? වැදගත් දෙයක් කියන්න තමයි ආවේ නම් කමක් නෑ. ඔයගොල්ලෝ එන්නකෝ. මං ඉන්න. ඒකේ දොසත්? අයි මොකක් හරි හදිසියක්ද? නෑ කලබල නැතුව එන්නකෝ. මේ දරුවගේ කේස් එකට සම්බන්ධ දෙයක්. ඇත්තම කිව්වොත් අප්ඩේට් එකක්. නෑ හරි අපි එනවා. කොහොම ඉන්න අපි එනවා. ගෙදරට ඇවිල්ලා අපිට ඉක්මන් කරලා යා. නිල්මානෙල් සාරයෙන් සම පැහැපත් කරගන්න පිලස්මාලේපය ෆේස් ක්‍රීම්. දුරහිතන හෙට දකින එල්ටෝරෝ. අවුලෙසවම රස කරකන මාතර ෆ්‍රීල නූඩල්ස් ටේස්ට් එකේ ට්‍රස්ට් එක. කාලයක් මුදලත් ඉතිරි කපරාරු අනවශ්‍ය ශක්තිය වැඩි බර අඩු RBS සිමෙන්ට් පැනල්. ගෙදර හිරගෙදරක් කරගන්නේ නැතුව ගෙදර වගේ ගෙදර ඉන්න Asian Paints Causeway Classic Glow. Himalaya Anti-Hair Fall Bring Raj Shampoo 96% දක්වා හිසකෙස් වැටීම පාලනය කරයි. Rhino Roofing වෙතින් හඳුන්වා දෙන Rhino Premier Roofing Sheet. එකම බීට් එකකට හැමෝම රොක් වෙලා රටම රොක් වෙන බීට් එක DSI බීට්. Singer Kitchen Appliances ආරක්ෂාවෙන් කල්පැවැත්මෙන් විශිෂ්ටත්වයෙන් අංක 1. පාට කුරුල්ලෝ සර් ලොකු සාද එනවද? මේ මෙලොන් නැද්ද කියලා ඉන්ෆෝම් කරේ නෑ. ඇයි? නෑ සර් ලොකු සාද මීටින් දෙකක් දාගෙන තියෙනවා. ඒවට සර් ඉන්න ඕනිනේ. ඉන්න මං කෝල් කරලා බලන්න. ආන්සර් කරන්නේ නැහැ. මේ මොකද හදිසි වැඩකට යන්නේ නැති. එතකොට සර් මේ මීටින්ග්ස් ඒක කැන්සල් කරන්න. මොකද මේ සර් නැතුව අපිට ඒකට ෆේස් කරන්න බෑනේ. අපි කෝල් කරාම ඉන්ෆෝම් කරමු. එහෙම කමක් නැද්ද සර් ඉම්පෝර්ටන්ට් මීටින්ග්ස්? කොච්චර ඉම්පෝර්ටන්ට් වුණත් අපිට කරන්න දෙයක් නැහැනේ. අපිට බෑනේ ගිහිල්ලා සර් වෙනුවෙන් ඒවැ කතා කරන්න. හරි සර්. මේ දරුවෝ සර් ඔයා මේ ඔෆිස් එකේ ඩීටේල්ස් කෙල්සි මඩම්ට දෙන්නේ නැහැ නේද? ඒ කිව්වේ සර්? ඒ කිව්වේ ඔය ඩොකියුමන්ට්ස් ෆයිල්ස් වගේ දේවල්. කලින් නම් දුන්නා සර්. දැන් නම් නෑ. ලොකු සර් පා කියලානේ තියෙන්නේ. very good. මේ ඔෆිස් එකේ කිසිම ඩීටේල් එකක් ලොකු සර්ගෙන් පිට දෙන්න එපා. ඕකේ? හරි සර්. කෙල්සි මැඩම් මගෙන් කෝල් කරලත් ඇහුවා. මං කිව්වා සර් පා කියලා තියෙන කියලා. හරි සර්. හලෝ සර්. ඔව් සර් ඔව්. ඔතනින් දකුණට සර් දකුණට දාලා මීටර් 300යි. හරි සර් හරි වාහනේ ඔව් සර් වාහනේ එල්ලට අරන් තියෙන්නේ. හරි සර් හරි. කැවියා
කොහොම කිව්වත් මොන පවුරු වලලු බැන්දත් වෙන්න තියෙන දේ වෙනවා නවත්තන්න බෑ හීනවලට ගිහින් එන්න කෙටි පාරක් නෑ මේකද වාහනේ? ඩඩා ඇයි මේ? බිස්නස් කරනකොට මගේ ළඟ නෑ කන්නේ. දැන් කාගේද මේ වාහනේ? මම අයිතිකාරයා. මම කියන්නේ මේ හැමෝගෙම සල්ලි තියෙනවා මෙතන. මේ මං ඔෆර් එකක් කිව්වා. මොකද කියන්නේ ඒක? නෑ එහෙම ඕනේ නෑ ඩඩා. එහෙම ඕනේ නෑ. අපිට පුළුවන් මේක විකුණ ගන්න. ඇයි? මේ ලෝකේ මිනිහෙකුට ඇරෙන්න මේ ඔය පිටසක්වල ජීවියෙකුට එහෙමද මේ වාහනේ විකුණන්න හිතාගෙන ඉන්නේ? හා? නෑ එහෙම නෙමෙයි. එහෙම නෙවෙයි නම් මම දුන්න ඔෆර් එකට ඕගොල්ලෝ මට මේක විකුණනවද නැද්ද කියලා කියන්නකෝ. එහෙම නැත්නම් ඊට වඩා ප්‍රයිස් එකකට නම් ඕගොල්ලෝ විකුණන්න හිතන් ඉන්නේ. මං ඒක ගන්නවා නම් මට බෙනිෆිට් එකක් තියනවද නැද්ද කියලා දෙන්නකෝ. නෑ මං එහෙම ගන්න නෙමෙයි ඩඩා. සර් මං එහෙම ගන්න නෙමෙයි කියන්නේ. මං කියන්නේ සර් මේකට ඉන්වෝල්ව් වෙන්න ඕනේ නැහැ. Jetua T2 by Euro Motors. Adventure redefined. Singer TV. ලොකු size පොඩි price. මේකේ ලොකු ඔබේ සම හඳුනාගෙන ඖෂධීය ශාකසාරමේ Forever face wash එකක් භාවිතා කරන්න. සිංගර් ෆර්නිචර් වසර අගවාසී. හැඩකාර සෝෆා මාදින 15%ක විශේෂ වට්ටමක් සමග 65 වසරක ලංවා සංස්ථා වානේ විශ්වාසයෙන් ලංවා සංස්ථා සිමෙන්ට් කෝපරේෂන් ප්‍රයිවට් ලිමිටඩ්. කූල් කාලේ කූල්ම ඩීල් එක දෙන සිංගර් AC. ෆෙරන්ටිනෝ ශ්‍රී ලංකාවෙන් ඇමරිකාවට අපනයනය කරන එකම කාර් රේඩියල් ටයරය. 61 පරම්පරා ගණනක විශ්වාසය ලංවා සංස්ථාවානේ. ගන්න කලින් සති දෙකක් නොමිලේම ගෙදරගෙනත් බලන්න. සිංගර් රෙදි සෝදන යන්ත්‍ර. පාට කුරුල්ලෝ. අයිෂමේ මේක සාධාරණව කරන ව්‍යාපාරයක් නම් තමුන්ගේ තාත්තට වුණත් විකුණන්න දෙපාරක් හිතන්න ඕනේ නැහැ. මම මේ වාහනේට කැමති නිසානේ මම මේක ගන්නෙ. එතකොට මම මේකට ප්‍රයිස් එකක් ගැහුවම ආන්නේ ප්‍රයිස් එකට සාධාරණ හේතු කියන්න තමුන්ට පුළුවන් වෙන්න ඕන. ඩඩා sorry sir. මේ වාහනේ සර් ඔරිජිනල් Volkswagen body එක තියෙන්නේ. මේක ක්ලාසික් වාහනයක් වුණාට හොඳ ඩ්‍රයිවිං ප්‍රෙෂර් එකක් තියෙන හොඳ ඩ්‍රයිවිං කන්ඩිෂන් එකක තියෙන වාහනයක්. මේකට තියලා තියෙන්නේ 1600cc එන්ජින් එක 65 horsepower disc brake AC Herman sound system එකක් මේ හැමදේම තියෙනවා. ගොඩාක් දේවල් ඉන්ස්ටෝල් කරලා තියෙනවා. ගොඩාක් මොඩිෆයි කරලා තියෙනවා. අපි කට්ටිය මේ වාහනේ වෙනුවෙන් ගොඩාක් මහන්සි වුණා. ඉතින් ලක්ෂ 50ක් කියන එකේ වුණාට ගොඩක් ඇත්තටම සර් ඒක අපිට ලොකු දෙයක්. ඒ වුණාට ලොකු දෙයක් තියෙනවා නම් ඒ වුණාට එහෙම කතාවකුත් තියෙනවා. ඒ වගේ මේ ඩවුට් එකක් තියෙන වචන පාවිච්චි කරන්නේ නැහැ හොඳ බිස්නස් වලලා. හරි? මං උදාරව එවන්නම් චෙක් එකක් එක්ක. එයා වාහනේ අරන් යයි. Wish you all the best.
වඳින්න ඕනේ නැහැ. හොඳ කෙලින් තියාගෙන ව්‍යාපාර කරනවා. ඒක තමයි හොඳ බිස්නස්මන් කෙනෙක්ගේ ලක්ෂණය. ආයෙ වඳින්න ඕනේ නැහැ. ඉන්නවනේ තාම. එහෙම තමයි. හරියනකොට වගේම වරදිනකොටත් ළඟ ඉන්න ඕනේ. ඒගොල්ලන් තමයි අපි කියන්නේ හොඳ යාළුවෝ කියලා. කාසි නැති නිසාත මිට වාසි නොපෙනෙන තරමට ආදරේ අරන් කවුරුත් බලෙන් එන්නේ නෑ. මනසේ දැනන්නේ බව ගුණාසේ ඉඳිම් සතුටින් එක හීනෙන් එළිවෙනවද එහෙම වෙන්නේ නෑ. එක හීනෙන් එළිවෙනවද එහෙම වෙන්නේ නෑ. ස්වදේශී කුහුඹ ශ්‍රී ලංකාවේ අංක 1 ශාකසාර සබන්නාමය. Experience the secret to silky smooth hair. Biseka. දැන් රුපියල් 280ට සිග්නල් ග්‍රෑම් 160ක් ලංකාවේ වාසිම මිලකට තියෙන පැක් එකක්. Kevilton Nature Series. සොබාදහමේ සුන්දරත්වය ඔබේ නිවසට. AFC රන්නයි වෙතින් අඩු පුලියට වැඩි මුදලක් 13.21 අමතන්න. Gillette Mark 3 දැන් ෂේවිං ෆෝම් එකක් සමග රුපියල් 1000ක ඉතිරියක්. හරි ගානට තේකෝප්ප ගානක් හදන්න නුවණක්කාර අය ගන්නෙම රත්ති. ඒකද? ඒක ලුක්ම මැඩිබන් ගෝල් මාරි රතු පැක් එක. මේකනේ රස වැඩි එක. හදන හැම තේකෝප්පයකම නොවෙනස්ව හොඳම කහට රස දෙන ලාවුජි. වෙනස් නොවේ රස අපේ ලොවේ. Paz Kokum Baby Cream. එදා සුපාදම් ගුණ මෙදා පෑස් විශේෂඥයින්ගෙන් ආදරෙන්. පාට කුරුල්ලෝ. දුවට මතකද ඒ වගේ අලු පාට කාර් එකක්? මාව කිඩ්නැප් කරපු දවස්වල එහෙ මෙහෙ ගිනිච්ච මගේ අස් දෙකම බැඳලා. කෑම ගෙනත් දීපු මිනිස්සු එක්කෙනෙක් දෙන්නෙක් කරගෙන මං වෙන කිසිම දෙයක් දැක්කේ නැහැ. සද්දෙන් තමයි දැනගත්තේ මං ගියේ වෑන් එකකද කාර් එකකද කියලා. කොහොම හරි ඔය කාර් එක අපේ විමර්ශනවලදී තැනක දෙයක නෝට් වෙලා තියෙනවා. දැන් මොකද උනේ ප්‍රසාද්? මෙතන සිද්ධි දෙකක් තියෙනවා. එකක් නිම්නායදුව පැහැරගත්ත සිද්ධිය. අනිත් එක ෆොන්සේකා මහත්තයාගේ ඔෆිස් එකක් කඩපු සිද්ධිය. මේකට ඇවිල්ලා තියෙන්නේ මේ කාර් එක. හැබැයි අනිත් පැත්තෙන් මේ ඔෆිස් එකේ කිසි දෙයක් නැති වෙලා නැහැ. නැති වෙලා තියෙන්නේ දුව මේ ඔෆිස් එකෙන් අයින් වෙන්න ඉස්සෙල්ලා එයා ලෑස්ති කරපු ෆයිල් එකක් විතරයි. එතකොට කොහොම හරි අපිට මේ කාර් එක නෝට් වෙන්නේ දුව සම්බන්ධ කාරණාවලදී විතරයි. දැන් ඔය මේ කාර් එකේ අයිතිකාරය කියලා මිනිහෙක් අත්අඩංගුවට ගත්තයි කිව්වා නේද? වැඩේ තියෙන්නේ කාර් එක මිනිහගෙන් පැහැරගත්තා කියලා මිනිහා එන්ට්‍රියක් දාලා තියෙනවා. අපි ඇරෙස්ට් කළාට පස්සේ මිනිහාගේ පැත්තෙන් ලෝය කෙනෙක් ඇවිල්ලා එන්ට්‍රි කොපීස් පෙන්නලා පොලිස් අපයක් ගත්තා. ඊකට දැන් මිනිහාගේ සම්බන්ධයක් නැහැ. මිනිහා ඒකට සම්බන්ධ නැහැ කියන සාධාරණ හේතු විස්තරේ පැත්තෙන් ආපු නිසා ඒක අපිට පිළිගන්න වුණා. හැබැයි මේ කාර් එක සම්බන්ධව නම් අපි හැමෝම දන්න කෙනෙක් මේක වටේ කැරකෙනවා කියලා මට තේරෙනවා. මොන දැන් ආයෙත් බය හිතෙනවා ප්‍රසාද්. නෑ දැන් මේ ප්‍රශ්නේ අපි විසඳන පැත්තේ ඉන්නේ. කිසි දෙයකට බය වෙන්න එපා. මම මේක කිව්වෙත් මේ ඔයාලා දැනගන්න ඕනේ මේ දැන් මොකද සිද්ධ වෙන්නේ කියලා ඒකයි. කාටද එච්චර තරහක් ඇති වෙන්න පුළුවන් මෙයා ගැන? මේ කාගේවත් හිතක් රිදෙන්න තරමට කතා කරන්න නැති මේ කෙල්ලට මේ තරම් වෛරයක් ගොඩනගෙන්න එහෙම හේතුවක් නැහැ නේ ප්‍රසාද්. ඒ ඔක්කොටම වඩා අප්පච්චි ඔය කියන කවුරු හරි ආයේ මගේ පස්සෙන් එයිද කියලා තමයි මන්ට බය. ආංක මෙහෙමයි. යන්නේන ගම්මන් බිමන් පරිස්සමින් යන්න. හැබැයි තනියෙන් නම් යන්න එපා. අපේ පැත්තෙන් අපි දැන් ඉන්වෙස්ටිගේෂන් වැඩි කරලා තියෙන්නේ. ඒ හින්දා කිසි දෙයකට බය වෙන්න එපා. කරන දෙයක් සීකල්පනාවෙන් කරන්න එච්චරයි. නෑ. ආයිත් නම් කොහේවත් යවන්නේ නැහැ තනියෙන්.
ඔෆිස් ආවද? අද මීටින් එක දීලා කැන්සල් කරා. ආයෙම මේ කවන්නේ මේ මං අද විශේෂ වැඩක් කරලා ආවේ. මොකද්ද සර්? අයිස් දෙක ටිකක් ක්ලෝස් කරගන්නකෝ. ඇස් දෙක පොඩ්ඩක් පියාගන්නකෝ. මොකද? යෝ කියන දේ අහලා ඇස් දෙක පියාගන්නකෝ සිදුවා. ඔව් පියාගන්න. හරි. මෙන්න. අනේ සෝරි මිස්ටර් ෆොන්සේකා මං චුට්ටක් ලේට් වුණා.